ඔයගොල්ලෝ හැමෝම අද අපි කතා කරන්න යන්නේ අපේ එදා හදපු e-shop එකේ sign up process එක ගැන. අපි කලින් දවසේ වීඩියෝ එකේ e-shop එකේ අපි sign up design එක කොහොමද responsive design එකක් හදාගත්තේ HTML, CSS, JavaScript, PHP පාවිච්චි කරලා කියලා අපි කලින් වීඩියෝ එකේ කතා කරා. අද අපි කතා කරන්න යන්නේ sign up process එක වෙන්නේ කොහොමද කියන එක. sign up process එක වෙන්නේ කොහොමද කියලා බලන්න අපි අපේ කෝඩ් එක පැත්තට යමු. කෝඩ් එකේ අපි මේ හදාගෙන තියෙන index.php ෆයිල් එකේ ඒතකොට index.php ෆයිල් එකේ අපි මෙතන දාගෙන තියෙනවා sign up box එක. sign up box එක අපි හදාගෙන තිබ්බ මේ විදිහට create new කියලා title එක දීලා ඊට පස්සේ first name, last name, email, password, mobile, gender කියලා ඒ fields ටික හදාගෙන තියෙනවා label දාලා input add කරන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ අපි ඒවට IDs ටිකක් දුන්න අපිට JavaScript වලින් එහාට ගන්න ඕන නිසා ඊට පස්සේ මෙතන අපි placeholders ටිකක් දාලා තියෙනවා මේකේ example විදිහට. අපිට මේ පේන example විදිහට දීලා තියෙනවා අපි මේ placeholders වලින් තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට input fields ටික add කරගෙන දෙනවා. ඊට පස්සේ අපි gender එකත් add කරගෙන දෙනවා. මෙතන තියෙන විදිහට gender එක අපි select කරන්න පුළුවන් වෙන විදිහට මේ female විදිහට තමයි add කරගෙන තියෙන්නේ. ඒක කරගන්න අපි මෙතනදී අපි හදාගෙන තියෙන database එකක් තියෙනවා. ඒ database එකේ මම හදාගෙන තියෙන database එකෙන් අපි gender කියලා table එකක් තියෙනවා. ඒ table එකෙන් male female කියන genders දෙක දාලා තියෙනවා. මෙන්න මේ table එකෙන් අපි genders දෙක ගන්න ඕන හින්දා තමයි එතනදී අපි database එක connect කරගෙන තියෙන්නේ. එතකොට අපි මෙතන database එක connect කරගන්න අපි මුලින්ම මේකේ connection.php එක include කරලා තියෙනවා මුලින්ම. ඒ විදිහට connection.php එක කියලා කියන්නේ database එක connect කරගන්න අපි හදාගෙන තියෙන ෆයිල් එක. එහෙම අපි connection.php කියලා වෙනම ෆයිල් එකක් හදාගෙන ඒක include කරගන්න කලෙසි. නැත්නම් අපිට හැම PHP ෆයිල් එකක් ගානම connection එකක් හදන්න වෙනවා. ඒකට අපි හදාගෙන තියෙනවා connection.php කියලා ෆයිල් එකක්. මේ ෆයිල් එකේදී ඔයාලට පේන විදිහට අපි database කියලා class එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි හදාගෙන තියෙනවා setup connection කියලා public static method එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට connection කියන්නේ database එකට connect වෙලා නැත්නම් මෙතන reset එකක් දාලා database එකට connect වෙලා නැත්නම් අපි connect කරගන්න කියලා මෙතන database එක connect කරගන්න විදිහට connection එක හදාගෙන තියෙනවා. $connection variable එකකින්. එතකොට මෙතන තමයි මගේ database එකේ password එක සහ database එකේ නම ඒ විදිහට දාගෙන අපි මෙතනින් connection එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ select කරගන්න ඕන විදිහට insert කරගන්න ඕන insert update delete කරගන්න ඕන විදිහට මේ database එක මේ setup connection එක හරහා අපි ඒක ඒ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ sign up process එක අපි මෙතනදී මේවා කරලා තියෙන්නේ කියලා. අපි මෙතනට sign up process එකටත් අපි connection.php එක add කරලා තියෙනවා. මොකද අපිට connection එක database එකත් එක්ක හදා ගන්න ඕන හින්දා. ඊට පස්සේ අපි මෙතන index.php එකේදී අපි මේ වගේ gender, මේ password, email මේවට අපි IDs දාගත්තා. name, email, password, mobile එහෙම කියලා. ඊට පස්සේ අපි ඒ දාගත්තු IDs ටික මේ පැත්තේ JavaScript එකේ ගත්තෙන් අපි මෙතන sign up කියලා function එකක් හදාගෙන ඒක ඇතුලේ අපි මේ එහෙ පැත්තෙන් ආපු ඒ IDs ටික අල්ලගෙන තිනවා මේ පැත්තේ variables වල. අපි sign up කියන function එක මෙතනින් හදාගන්නකොට අපි එහා පැත්තේ index එකේදී අපි දාගත්තා on click එක. ඒ on click එක තමයි sign up කියලා අපි call කරගත්තේ. එන්නේ on click එකෙන් තමයි මෙතනට ඒ තමයි function එකක් විදිහට මෙතන script එක JavaScript පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේ අල්ලගත්තු
මේ name name email password කියන IDs ටික මේ පැත්තේ මේ name name කියන ඒ variable වලින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකත් එක්කම මේ request එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි දැන් මෙතන post method එකෙන් තමයි අපි data ටික send කරන්නේ. අපි ඒකට form එකක් හදාගෙන තියෙනවා. form එකක් හදාගෙන අපි මේ අල්ලගත්තු values ටික ඒවා අපි append කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි request එකක් හදාගෙන තියෙනවා. XML HTTP request කියලා. ඒ object එක හදාගෙන ඒක variable එකකින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තේ මේ අපි send කරන data ටික අපි ඒක sign up process.php එක පැත්තට යවන විදිහට මෙතන post method එකෙන් අපි මේ form එක හරහා send කරලා තියෙනවා. ඒතකොට අපි sign up process.php එක පැත්තට ගියොත් ඒකේ අපි මෙතන හදාගෙන තියෙන එහා පැත්තෙන් ආපු ඒ data ටික අපි ඒ values ටික අල්ලගෙන තියෙනවා මෙතන $name, $email, $password, $mobile, $gender කියලා ඒ විදිහට variables වලින් මේ පැත්තෙන් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි validation part එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් අතන අපේ මේකේ තියෙනවා first name, last name, email ඒ ටික ඊට පස්සේ validate කරගෙන තියෙනවා මෙතන first name එක කියන්නේ ඒක empty නම් අපි echo එක කියන්නේ first name එකක් add කරන්නේ නැතුව sign up වෙන්න බැරි වෙන විදිහට echo එකක් එන විදිහට please enter your first name කියලා ඒ විදිහට empty නම් ඒ කියන්නේ field එක empty නම් මේ විදිහට echo එකක් එන විදිහට එහෙම නැත්නම් අපි මෙතන if else header එකක් දාගෙන තියෙනවා ඊට පස්සේ දිගටම ලොකුවට ඒ හැම field එකකටම එන්න ඊට පස්සේ මේකේ if name එක අපි කියලා තියෙනවා ඇඩ් කරනකොට කුරු 50කට වඩා අඩු වෙන විදිහට ඇඩ් කරන්න ඕනේ කියලා වැලිඩේට් කරගෙන තියෙනවා ඊට පස්සේ එහෙම නැත්නම් මෙහෙම එක්කෝ එකක් වෙන විදිහට අපි දාගෙන තියෙනවා ඊට පස්සේ එල් නේම් එකත් ඒ වගේමයි ඊට පස්සේ ඊමේල් එක අපි දාගෙන තියෙනවා ඊමේල් එකත් ඒ විදිහට ඇඩ් කරන්න කියලා එහෙම නැත්නම් ඒ කැරක්ටර්ස් ගන්න ඊමේල් එක 100ට වඩා කැරක්ටර්ස් ගන්න අඩු වෙන විදිහට ඊමේල් එකක් දාන්න කියලා වැලිඩේට් කරනවා ඒ වගේම ඒ අපි දෙන කවුරු හරි sign up වෙනකොට එන ඊමේල් එක වැලිඩේට් හොඳ කියන්නේ හරි ඊමේල් එකක් විදිහට ෆිල්ටර් කරගන්න මෙතනින් වැලිඩේට් කරගෙන තියෙනවා. එහෙම නැත්නම් invalid email address කියලා එකෝ කරගන්න කියලා අපි මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ password එකක් ඇඩ් කරගන්න සහ password එක අකුරු 5ක් 20ක් අතර characters 5කුත් 20කුත් අතර වෙන විදිහට ඇඩ් කරගන්න කියලා අපි මෙතන වැලිඩේට් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපි මොබයිල් නම්බර් එක ඇඩ් කරගන්න විදිහට දාලා තියෙනවා. මොබයිල් නම්බර් එක මෙතනින් අපි දාලා තියෙනවා අනිවාර්යෙන් characters 10ක් වෙන්න ඕනේ කියලා. සහ ඊට පස්සේ මෙතන දාලා තියෙනවා ඒක පටන් ගන්න ඕනේ 0.7යි කියලා. ඒත් එක්ක 0.7 ඊට පස්සේ ඉලක්කම 0 හරි 1 හරි 2 හරි 4 හරි 5 හරි 6 හරි 7 හරි 8 හරි වෙන්න ඕනේ කියලා. ඒ වගේ එකක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතුරු ඉලක්කම් 7 0 ඉඳන් 9 වෙනකන් මේ ඉලක්කම් එන්න පුළුවන් කියලා. එහෙම නැත්තම් ඒක ඉන්නලි මොබයිල් නම්බර් එකක් විදිහට එකෝ කරන්න කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී ඒ විදිහට ඇඩ් කරාට පස්සේ අවුල් sign up වෙනකොට ඒ විදිහට details ටික ඇඩ් කරලා ඊට පස්සේ ඇඩ් කරාට පස්සේ ඒගොල්ලෝ sign up වෙන්න හදද්දී මෙතන දැන් අපි කරලා තියෙනවා සිල database එකෙන් අපි බලලා තියෙනවා මේ උඩ තියෙන ඒ කියන්නේ ඒ ඇඩ් කරපු ඊමේල් එක හරි මොබයිල් එක හරි මෙතන අපි සිලෙක්ට් කෝ එකක් දාලා තියෙන එකයි මොබයිල් එක හරි ඊමේල් එක හරි කලින් අපේ database එකේ තියෙනවද නැද්ද කියලා බලන්න තමයි අපි මේ query එක පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම පාවිච්චි කරලා ඊට පස්සේ එහෙම එකක් තියෙනවා නම් user with same email address or same mobile number already exists කියලා එකෝ කරන්න කියලා අපි මෙතන කියලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ කලින් රෙජිස්ටර් වුණේ නැති කෙනෙක් නේ. ඒ කියන්නේ එහෙම කලින් රෙජිස්ටර් වුණේ නැති කෙනෙක් නම් ඒ කලින් ඒ ඩීටේල්ස් ටික අපේ database එකේ නැත්නම් ඒ කියන්නේ අලුත් කෙනෙක්. ඒ කියන්නේ යාව අපි මෙතනදී අපි එයා රෙජිස්ටර් වෙන ටයිම් එකයි ඩේට් එකයි ඔක්කොම එක
එයාගේ data ටික database එකට insert වෙන විදිහට මෙතන අපි query එකක් දාගෙන තියෙනවා. එතකොට එයාගේ ඔක්කොම details ටික මේ විදිහට insert කරගෙන success කියලා echo කරන්න කියලා අපි මෙතනදි කියලා තියෙනවා. ඊට පස්සේ අපි JavaScript පැත්තට ගියොත් ඊට පස්සේ අපි මෙතනදී දැන් ඒ කියන්නේ අර පැත්තෙන් අපි ආපු රික්වෙස්ට් එකේ ඒ ගත්තු values ටික අරගෙන ඊට පස්සේ අපි මෙතනදී කරලා තියෙන්නේ අර විදියට ඒ ආපු values ටික ඊට පස්සේ මේකෙන් කරගෙන තියෙන අපි දැන් මුලින් රික්වෙස්ට් එකක් යවුවානේ ඒ රික්වෙස්ට් එක ඊට පස්සේ ready state එකේ value එක change වෙද්දී call වෙන function එකක් assign කරගෙන තියෙනවා ඊට පස්සේ ඒකෙදි මේ status එක 200 කියන රික්වෙස්ට් එක සක්සස් කියලා 4 කියන රික්වෙස්ට් එක ෆිනිෂ් කළා රෙස්පොන්ස් එක රෙඩි කියලා ඒක සක්සස් නම් ඊට පස්සේ අපි මෙතනින් එහා පැත්තෙන් කියන්නේ අපි අර sign up process.php එක පැත්තෙන් එන රෙස්පොන්ස් එක සක්සස් නම් එතකොට අපි මෙතනදී මැසේජ් එක ඩිස්ප්ලේ කරන්න කියලා කියනවා registration successful කියලා. එහෙම නැත්නම් error එකක් වෙන විදිහට ඩිස්ප්ලේ කරන්න කියලා තමයි අපි මෙතනදී කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක කරලා බැලුවොත් ওই විදිහට තමයි අර ප්‍රෝග්‍රෑමින් කෝඩ් එක ඊට පස්සේ අපි මෙතනින් කරලා බැලුවොත් දැන් මේක අපි මෙතන නිකම්ම තියෙන හින්දා අපි නිකන් බලමු අපි වැලිඩේට් කරපේක හරියද කියලා sign up වෙන්න හදපුවාම please enter your first name කියලා අපිට මෙහෙම echo එකක් මෙහෙම message එකක් display වෙනවා ඊට පස්සේ අපි මේක බලමු අපි details ටිකක් දාලා database එක පැත්තට යනවාද කියලා අපි දාමු මේකට අමර ඉරියා password එකක් අපි දාමු පස්සේ mobile number එකක් දාමු පස්සේ අපි gender එක දාලා අපි sign up එක දුන්න ගමන් එතකොට කියනවා user with the same email address or same mobile number exists කියලා. මම ගත්තේ අපේ database එකේ කලින් ඉඳන්ම ඉන්න user කෙනෙක්ගේ නම. මෙන්න මෙයාගේ email එක මෙතන තියෙනවා කලින් ඉඳන්ම අපි add කරලා. ඒ හින්දා අපිට මේකට යන්න දෙන්නේ නැහැ. කියනවා user with the same email address or same mobile number exists. ඒ කියන්නේ අපි validate කරපේ හරියට කළා. ඒ කියන්නේ මේකෙන් ආපහු කාටවත් register වෙන්න බෑ. අපි දැන් බලමු වෙන අපි මෙතන අපේ database එකේ නැති කෙනෙක්ගේ detail එකක් දාලා register වෙන හැටි. register වෙන කියන්නේ අලුත්ම user කෙනෙක් නම් එයාට register වෙන්න පුළුවන්. දාමු පෙරේරා registration එක success වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන අපි database එක refresh කරලා බලපුවාම පේනවා ඇති හාන්සි කියන කෙනාව අපේ database එකේ register වෙලා තියෙනවා. එයාගේ password email mobile ඔක්කොම එක එයා register වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට තමයි අපේ process එක සිද්ධ වෙන්නේ sign up process එක. ඉතින් අද අපි කතා කරේ sign up process එක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ වීඩියෝ එක බලපු හැම කෙනෙක්ටම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.